සුබ දවසක් ඔයාලට කොහොමද මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඊට මගේ channel එකට subscribe 4000ක් ආවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා මට දෙන සහයෝගයට. එදා ඉඳන්ම මගේ channel එකත් එක්ක ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වගේම හිතුවේ නෑ 18 වෙනකන් ගොඩක් අඩුවෙන් තමයි ආවේ. ඉතින් 10 පැන්න විතරයි ගොඩක් අය මගේ channel එකත් එක්ක එකතු වුණා. ඉතින් ගොඩක් ස්තුතියි. මේ පෙරක් මිස්ලා කියන මට සහයෝගයක් දක්වන්න කියලා ගොඩක් channel වලින් ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් මම අද මගේ 17 වෙනි සීල් එක දාන්න තමයි හදන්නේ. ඉතින් පැය 4-5ක් විතර වගේ තමයි ගෙනාවේ. ඉතින් මේ ඕඩර් කරලා තියෙන මිස්ටරට මම හිතුවා මේ ඒ වෙලාවට කතා කරලා ඉල්ලනකොට තිබුණොත් ඒ පැටේ දෙනවා නැත්නම් කමක් නැහැ කියලා. මොකද දැන් මාස ගානක් තිස්සේ දැන් ඕඩර් කරලා ඉතින් බලන් ඉන්නත් බෑ නේද? ඒ හින්දා මම හිතුවා දාන්න කියලා. ඉතින් මම ඊයේ පැය 5ක් විතර වගේ තමයි ගෙනාවේ. එකෙන් එකක් තමයි මේ ෆැන්ටාස්ටික් මෙයා. ඉතින් මේ මග නෑ මේ පාට රතු පාට තියෙනවා. මේ රතු පාට නෙමෙයි අමුතු පාටක් ඒක. රතු පාටට නර මැචින් පාටක් ලඟ වෙලා තියෙන එකක්. මේ දවස්වල හරි හුලගෙන නේද අගෝස්තු මාසේ ඉඳන් සරුංගල් යවනවා. ඉතින් මෙන්න මෙයාගේ මැද සුදු පාටයි. මම අද උදේ මේ good morning post එක දාම මං ගාති ෆැන්ටාස්ටික්. එතන තිබ්බ මල් 10ක් ඒක මං ගා දැන් වර්ග 13ක් විතර තියෙන මල් 3ක් පිපිලා සිද්ධ නැහැ. ඉන්න මම මේ මල කඩාගත්තේ නැහැ. ලස්සනයි යා. මේ අද උදේ පිපිලා තියෙන ඊයේ මං අර පෝස්ට් එකට ගමේ ෆොටෝ එක ගන්නකොට මම පිපිලා තිබ්බා. අද උදේ පිපිලා තියෙන්නේ. මේ තියෙන අංක 1 විස්තුරු පැලයක්. ප්‍රසීයයි. ඉතින් අංක 2 විස්තුරු පැලයක්. ප්‍රසීයයි. මේ අංක 3 විස්තුරු පැලයක්. ප්‍රසීයයි. මෙන්න විගෝනියස් එක. මෙන්න මෙහෙම. මේ ₹4.50යි අංක 4. මේ තෝකිට මලක් වගේ මලක් කියන මේ ආකයක් මේක අංක 5. ප්‍රසීයයි. මේ දස්න අන්නාසි මලක් වගේ මලක් කියන පැලයක් අංක 6. ප්‍රසීයයි. මේ පුෂ් එක මේක පැය 3-4ක් තියෙනවා. ඒ අංක 4.100යි. මේ නිකන් ලස්සන ස්ථිර ශාකයක්. මේ අංක 8.50යි. මේ හල වර්ගයක් අංක 9.50යි. මේ කිලෝ එකක් අංක 10.100යි. මේ බ්‍රසින එකක් අංක 11.50යි. මේ කිලෝ එකක් අංක 12.100යි. මේක ලොකුයි. මේ සිංගෝනියම් එකක් අංක 13.50යි. මම වල රිවර් පවුවිදාසේ වැඩ වගේක් කරා කියලා ඉතින් අර මේ අර හුණු ගතිය යන්නේ නැහැ මේ වගේ ඉතින් තාම හයිත් එමුන්නේ නැහැ වැස්සට. අවුතින් ගන්න නම් එහෙම නැහැ. මේ ඒක අංක 13 මේ අංක 14 සිංගෝනියම් රෝස පාට. ₹100යි. මේ සුදු පාට සිංගෝනියම් එක අංක 15.100යි. මේ තියෙන ලස්සන ෆොටෝස් එක අංක 16.100යි. ඉතින් තව මනි ප්ලාන්ට් එක අංක 17.100යි. ඉතින් තවත් ලස්සන අංක 18.100යි. මේ තියෙන්නේ තවත් පැලයක් ලස්සන අංක 19.50යි. මේ අංක 20 රෝස් පාට ලස්සන මලක් කියන පැලයක් මම වල දාන්නම්. ₹100යි. අංක 20. ඉතින් අංක 21 මෙයා දම් පාට මගු පොකුළු මලක් කියන එකක්. ₹100යි. අංක 21. මෙයා මේ ලස්සන පැලයක් ගොඩක් උසයි. අංක 22.50යි. මේ තියෙන්නේ ලකුණු එකක්. පැල දෙකත් මේක ₹100යි. අංක 23. මේ තියෙන ලස්සන පැලයක්. මෙයාගේ මම දැකලා ඇති වීඩියෝ එක මගේ මම පෙන්නන ලොකු පැලය. මේ ලොකු පැලවල මේ සුදු ගතිය නෑ වැඩිය. ₹100නේ. මේ කඳ කොටසින් තමයි පැලය ඇවිල්ලා තියෙන්නේ. 24 ₹100යි. මේ අංක 25ට මේ
ඇකෝනිම පැකේජ් එක දාන්න හිතුවා. මෙන්න මේකයි මේ කරයයි මේ පොඩි පැලයක් මේක මේ තියෙන්නේ මේකෙම රතු පාට එක මේ තියෙන්නේ. මේක අනිත් එක මෙතන පැල දිනා 6ක්. මේ පැකේජ් එක විතර 300 දෙනවා. 25 නේ පැකේජ් 25. මේ තියෙන්නේ ඇකෝනිම එකක්. අඩි එකමාරක් විතර උස වෙනවා. අංක 26 100යි දෙන්න 100යි. මේ තවත් ඇකෝනිම එකක්. අංක 27 100යි. තවත් බ්‍රසීනා පැකේජ් එකක් තියෙනවා. මෙන්න මේ වගේ රෝස් පාට. මෙයා තනිකර මේ රෝස් පාට එනවා අවුවට. මේ කොළ පාට එකයි. මෙන්න මේ ඩොට් සොප් එකයි. මෙන්න මේ කුඹුරු පාට එකයි. මෙන්න මේකයි. මෙතන පාට තියෙනවා 5ක්. ඒ 5 රුපියල් 200කට දෙනවා. ඉතින් මගේ සේල් එක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් උදේ අතු ගෑවෙත් වැඩක් නෑ. අතු කාලා කොළ වැටිලා. ඉතින් ඔයාලට මේ පැල වොන්න මගේ WhatsApp එකට මැසේජ් එකක් දෙනවා. WhatsApp එකේ දාන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා පරිස්සමෙන් ඉන්න මේ දවස්වල ඉතින් පැල හදන අපිට පොඩ්ඩක් අර වතුරෙන් තමයි පුදුම ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් සැරේ චුට්ටු වහින වෙන තේ වතුර පැලවට මදි. ඉතින් එහෙනම් ගිහිල්ලා ස්තුතියි නැවත මගේ channel එකට එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.